පින්වත් සීලු දිනාටම පින්නතුනි ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා. ඒ කියන්නේ සීලු සත්වයෝ ආහාරය මත පදනම්ව ජීවත් වෙනවා. මේ ලෝකේ කිසිම සත්වයකට ආහාර නැතුව ජීවත් වෙන්න බෑ. අන්න ඒ කාරණාව හරියටම තේරුම් ගත්ත තැනක්, හරියටම තේරුම් ගත්ත ස්ථානයක්, පින්බිමක් තමයි මනුෂ්‍යත්වයේ නවාතැන්පල ආලෝක ශ්‍රී විහාරය කියලා කියන්නේ. උත්තරීතර වූ මනුෂ්‍යත්වය මේ මහ පොළොවේ යලි යලි ජීවමාන කරන මනුෂ්‍යත්වයේ නවාතැන්පල ආලෝක ශ්‍රී විහාරය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මිද්දෙනිය නගරයට කිලෝමීටර් කීපයක් යාබදව මේ දඹය තලාව කියන ගමේ හරි ලස්සන අපූර්ව සුන්දර ගල් තලාවකට මායිම්ව වනලැහැබක් මැද නිර්මාණය වෙනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය නිර්මාණය වීම ආරම්භ වෙනවා 2020 මැයි මාසේ 15 වෙනිදා. පුරා වසර 5කට වඩා වැඩි කාලයක් ගෙවිලා ගියා මේ පින්බිම නිර්මාණය වෙලා. ඉතින් මේ පින්බිම කියලා කියන්නේ ලංකාවේ තියෙන අතිශයින්ම සුවිශේෂී පින්බිමක් තමයි ආලෝක ශ්‍රී විහාරය කියලා කියන්නේ. ඇයි මං එහෙම කියලා කියන්නේ? පන්සලක් විශේෂ වෙන සුවිශේෂී වෙන කරුණු කාරණා රාශියක්ම තියෙනවා. පන්සලකින් සිද්ධ වෙන්න ඕන ආගමික වැඩ කටයුතු විතරක් නෙමෙයි, එතනින් එහාට ගිහිල්ලා මිනිස්සු හිතන විදිහ වෙනස් කරන්න ලොකු සමාජීය විප්ලවයක්, චින්තන විප්ලවයක් කරන්න පුළුවන් තැනක් තමයි පන්සල කියලා කියන්නේ. අපි ඒකට කියනවා යථාවාදී තථාකාරී කියලා. අපි කියනවා පින්නතුනි, ඉතින් අපි කියන දේ කරන දේ කියන වැඩපිළිවෙලක් තියෙන පින්බිමක් තමයි ආලෝක ශ්‍රී විහාරය කියලා කියන්නේ. ඉතින් මේ පින්බිමේ තියෙන වැඩපිළිවෙලෙහි ප්‍රධානතම අංගයක් තමයි අපි සෑම පුරපසළොස්වක පොහොය දවසකටම මේ පින්බිමේ නොකඩවා දන්සැල් ලබා දෙනවා මේ විහාර භූමියේ. දන්සැල් 1 2 3ක් නෙමෙයි, දන්සැල් 6ක් මේ පින්බිමේ ලබා දෙනවා. සෑම පුරපසළොස්වක පොහොය දවසකටම හිමිදිරි උදෑසන 7 සිට මධ්‍යම රාත්‍රිය වෙනකම් මේ පින්බිම එකම එක දන්සලක්. එක දන්සලක් ඉවර වෙනකොට තව එකක් ඉවර වෙනකොට තව එකක් නොකඩවා මේ පින්බිමේදී දන්සැල් පැවැත්වෙනවා. ඒක තමයි ආලෝක ශ්‍රී විහාරයේ තිබෙන සුවිශේෂීම කාරණාවලින් එකක් තමයි ඒ ආමිස පූජාමය පින්කම් මාලාව. දානය පරිත්‍යාගය හැම විටම ඔබේ ජීවිතේ ඔබට නොලැබුණු නොදැනුණු ඔබට විතරක්ම දැනෙන සුවිශේෂී දෙයක් ළඟා කරනවා. ඉතින් මේ වෙලාවේ මම රැඳිලා ඉන්නේ ආලෝක ශ්‍රී විහාරයේ තවත් හරි සුවිශේෂී අපූර්ව දන්සලක් දෙන ස්ථානයක තමයි මම රැඳිලා ඉන්නේ. ආලෝක ශ්‍රී විහාරයේ බෝමළුවේ දවන්ත බෝධීන් වහන්සේ යට අභියස තමයි මේ අපූර්ව ලස්සන දන්සල්හල නිර්මාණය වෙලා දෙන. ඔබට පේනවා පිටිපස්සෙන් දන්සල ලබා දෙන්න, දන්සල බෙදන අය හරි අපූර්වට සූදානම් වෙලා ඉන්න මොහොතක්. අද අපි මේ ආලෝක ශ්‍රී විහාරයේ ලබා දෙන, අද දවසේදී ලබා දෙන දෙවනි දන්සලයි ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඒ වගේම තමයි ආලෝක ශ්‍රී විහාරයේ ලබා දෙන 129 වෙනි දන්සල තමයි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. මහා බෙලිමල් දන්සල තමයි අපි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ආලෝක ශ්‍රී විහාරය කියන්නේ මහා වෙස්සන්තර දන්සැල් පන්සල. මහා වෙස්සන්තර දන්සැල් දෙන අරුම පුදුම ආලෝක ශ්‍රී විහාරය ලබා දෙන 129 වෙනි දන්සලයි මේ විදිහට ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. බෙලිමල් කියලා කිව්වට බෙලිමල් විතරක් නෙමෙයි මේ දන්සලේ තියෙන්නේ. බෙලිමල් ඇතුළු තවත් බොහෝ දේවල් මේ දන්සලේ අන්තර්ගත වෙලා තියෙනවා. අපි බලමු මොනවද මේ දන්සලේ අන්තර්ගතය කියලා. අපි මුලින්ම නරඹලා ඉමු. මුලින්ම තියෙනවා බෙලිමල් තියෙනවා. ඊට පස්සේ තියෙනවා තවත් මේ බෙලිමල් රසවත් කරන්න සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ තමයි ආලෝක ශ්‍රී විහාරයේ අපේ වැඩපිළිවෙලත් එක්ක, මේ මානුෂීය ක්‍රියාදාමයත් එක්ක, මේ දන්සැල් ක්‍රියාදාමයත් එක්ක අලුතෙන්ම එකතු වෙච්ච සමාජිකය තමයි සෙවණගල උක්හකුරු ආයතනය කියලා කියන්නේ. ඊටාම රසවත් ප්‍රණීතවත් උක්හකුරු තියෙනවා. ඉන් අනතුරුව තියෙනවා චොක්ලට් බිස්කට් තියෙනවා. ඉන් අනතුරුව තියෙනවා කෙසෙල් ගෙඩි තියෙනවා. ඉතින් මේ දන්සල මේ මොහොතේ ආරම්භ කරාට පස්සේදී
රාත්‍රී කාලය වෙනකන් නොකඩවා මේ පින්බිමට පැමිණෙන දහස් සංඛ්‍යාත ජනතාවකගේ කුසගින්න සහ පිපාසාව සංසිඳුවාලන්නට මේ දන්සලට හැකියාව තියෙනවා. ඉතින් එහෙමනම් අපි මුලින්ම බෙලිමල් දන්සලේ බෙලිමල් එකක් භුක්ති විඳලා ඉමු. අපි බලමු අද දවසේ පිළියෙල කරපු බෙලිමල් එක මොන වගේද කියලා. ඉතින් මේ වෙලාවේ මගේ අතේ තියෙනවා උදෑසන කාලයේ සිට ඊටාම පිරිසිදුව පිළියෙල කරගන්නට යෙදුන තම්බා ගන්නට යෙදුන බෙලිමල් එකක්. එහෙනම් මුලින්ම මම පානය කරලා භුක්ති විඳලා කියන්නම් කොහොමද මේ බෙලිමල් එකේ රස කියලා. ඊටාම ප්‍රණීතවත් ඊටාම රසවත් බොන්න ආසී වෙනවා. ශරීරයේ යම් රසනහර ප්‍රමාණයක් ඇද්ද ඒ සියල්ල පිනා යන්න තරම් සමත් වෙනවා මේ බෙලිමල් එක. බෙලිමල් කියලා කියන්නේ සීතල වූ පානයක්, රස්නේ වුණාට සීතල වූ පානයක්. ඊටාම ගුණදායක පානයක් තමයි බෙලිමල් කියලා කියන්නේ. ඉතින් අද දවසේදී ආලෝක ශ්‍රී විහාරයේ ලබා දෙන මේ 129 වෙනි බෙලිමල් දන්සලට දායකත්වයේ ලබා දෙන්නේ කවුද කියලා අපි බලමු. චුට්ටක් බෙලිමල් එක පැත්තකින් තියලා හැමදාම සුපුරුදු පරිදි ආලෝක ශ්‍රී විහාරයේ ලබා දෙන මේ මහා බෙලිමල් දන්සල සඳහා අපිට ප්‍රධාන දායකත්වයේ ගෙවී ගිය වසර පුරාවටම අපිට මේ චොක්ලට් බිස්කට් වලින් දායකත්වයේ ලබා දුන්නේ හම්බන්තොට මිද්දෙනිය බතලහෙන් ආර සතිල ඩිස්ට්‍රිබියුට් ආයතනයේ අධිපති අනිල් කාලිංග මහත්මයා තමයි මේ සඳහා අපිට දායකත්වයේ ලබා දුන්නේ. එතුමාව ඉතාම ඕනෑකමෙන් යුක්තව සිහිපත් කරනවා. ඒ වගේම තමයි මේ වෙලාවේ ඩුබායි රටේ සේවයේ නියුතු ආලෝක ශ්‍රී විහාරයේ උන්නතිය වෙනුවෙන් සුවිශේෂී කැපකිරීමක් සුවිශේෂී කාර්යභාරයක් සිදු කරන RLAD සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මියව ඉතාම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. මෙතුමිය ගොඩක් සුවිශේෂී ගොඩක් වෙලාවට දැන් මම දැකලා තියෙන දෙයක් තමයි ලංකාවේ බහුතරයක් පන්සල් එක්ක එකතු වෙලා ඉන්නේ බෞද්ධ අය විතරයි. හැබැයි මේ සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මිය කියන්නේ උපතින් කතෝලික කෙනෙක්. හැබැයි පුදුම විදියට වර්තමානයේ වෙද්දි බුදුදහමට ලැබි වෙලා තියෙනවා. ආලෝක ශ්‍රී විහාරයේ සද්ධර්ම වැඩපිළිවෙලත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසිදු හදවතක් තියෙන උතුම් කාන්තාවක්. ඒ වගේම තමයි පීකේ තිලිනි නිසංසලා මෙනවිය එතුමියවත් ඉතාම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා මේ උතුම් වැඩේට දායකත්වයේ ලබා දුන්නාට. ඒ වගේම තමයි අපිට තවත් මේකට දායකත්වයේ ලබා දෙන කෙනෙක් තමයි ලෝකේශ්වරී මහත්මිය. එතුමියත් ඩුබායි රටේ තමයි සේවය කරන්නේ. ඒ වගේම තමයි අපිට මේ බෙලිමල් එක රසවත් කරන්න බෙලිමල් එකේ තියෙන ශක්තිය වැඩි කරන්න ප්‍රණීතවත් භාවය වැඩි කරන්න අපිත් එක්ක එකතු වෙච්ච සෙවණගල උක්කකුරු ආයතනයත් ඉතාම ගෞරවයෙන් යුක්තව සිහිපත් කරනවා. ඉතින් මනුෂ්‍යත්වය කියලා කියන්නේ හරි අපූර්ව දෙයක්, හරි උතුම් දෙයක්. පිරිසිදු හදවත් තියෙන උතුම් මිනිස්සු මේ ලෝකේ ගොඩාක් ලස්සන කරනවා කියන වගට ආලෝක ශ්‍රී විහාරයේ හැමදාම සාක්ෂි දරනවා. එහෙනම් අපි මේ වෙලාවේ මේ විදියට ආරම්භ කරමු. ආලෝක ශ්‍රී විහාරයේ ලබා දෙන 129 වෙනි දන්සල ආරාධනා කරනවා. මේ වෙලාවේ විහාරස්ථානයට ඇවිල්ලා ඉන්න සීලුම දෙනාට එන්න මේ මහා බෙලිමල් දන්සල භුක්ති විඳින්න කියලා සියලුම දෙනාට ආරාධනා කරනවා. ඇවිල්ලා බෙලිමල් දන්සල භුක්ති විඳින්න එන්න කියලා. ඒ වගේම තමයි මේ වෙලාවේ පුණ්‍ය අනුමෝදනා කරන්න කැමති මේ උතුම් වූ බෙලිමල් දන්සල සඳහා දායකත්වයේ ලබා දුන්න අනිල් කාලිංග මහත්මයාට, ඒ වගේම තමයි සමන්තිකා ප්‍රියදර්ශනී මහත්මියට, තිලිනි නිසංසලා මෙනවියට සහ ලෝකේශ්වරී මහත්මියට වගේම සෙවණගල උක්කකුරු ආයතනයට මම පුණ්‍ය අනුමෝදනා කරනවා. ඔවුන් සියලු දෙනාම කරන කියන්නා වූ සියලුම යහපත් දේවල් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. අද දවසේදී ආලෝක ශ්‍රී විහාරයේ පැමිණිලා ජනතාව යම්තා කුසගින්න නිවා ගන්නේද, යම්තාක් සාපිපාසාව නිවා ගන්නේද, උපනූපන් ජීවිතේ අනන්ත සංසාරේ ජාති දක්වාම ඔයත්තන්ට කුසගින්නේ නම් ඉන්නනු ලැබේවා. භවභෝග යස ඉසුරු සම්පත් වලින් කිසිදු අඩුවක් පාඩුවක් නොම වේවා කියලා සීල දෙනාටම ප්‍රාර්ථනා කරන ගමන් ආරාධනා කරනවා ඔබටත් අවස්ථාව තියෙනවා ආලෝක ශ්‍රී විහාරයේ ලබා දෙන මේ මහා දන්සල් මාලාවත් එක්ක එකතු වෙන්න ඔබටත් අවස්ථාව තියෙනවා. ඉතින්
මේ වෙලිමල් දන්සල මේ ඇත්තෝ හැමදාම දායකත්වයේ ලබා දෙන පිරිසක් ඉන්නවා. ඉතින් මේ පිරිස දායකත්වයේ ලබා දෙනවා. ඉතින් ඔබටත් අවස්ථාව තියෙනවා විහාරස්ථානයේ අනිකුත් දන්සල් සඳහා දායකත්වයේ ලබා දෙන්න. මේ උතුම් මානුෂීය ක්‍රියාදාමයත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් ආරම්භ කරනවා 129 වෙනි දන්සල මේ විදිහට උත්තරීතර වූ මනුෂ්‍යත්වය මේ මහ පොළොවේ යලි යලි ජීවමාන කරන මනුෂ්‍යත්වයේ නවාතැන්පල ආලෝක ශ්‍රී විහාරයේ සිට එහෙමනම් හැම දිනාටම පින්බර දුරුතු පුරවසලස්වක පොහොය දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි සූපත්. තෙර කරන් නොදිරලුවේ මායාවේ සතිරසුවේ